හායි යාළුවනේ. ඔන්න ඉතින් අද අපි පොඩි කෑමක් කඩන්න යන්නේ. ඔයාලා දන්නේ නැති පළතුරක්. ඒක තමයි ඩොංකා. ඉතින් මේ පළතුර හැදෙන්නේ දකුණු පළාතේ විතරයි ලංකාවේ. ඉතින් තාම හැබැයි හරියට මේ ඩොංකා හැදිලා නැහැ. සාමාන්‍යයෙන් තියෙනවා ගොඩක්ම තියෙන ගැට තාම මේ ගහේ තියෙනවා ඩොංකා 3ක් මේ ගෙවල් ඉස්සරහ ගහක් තියෙනවා. පේනවද දන්නේ. ඉතින් හැම කාලෙටම තියෙන්නේ නැහැ මේ කාලෙට හැදීගෙන එනවා තාම. තාත්තත් එක තමයි අපි වැඩිය දන්නේ නැහැ මේ පැත්තේ යන්න වැඩිය. ඉතින් ඔයාලත් රැඳී ඉඳලා බලන්න ඉන්න. ඔව් අප්පච්චි අපි කියන්නේ අප්පච්චි කියලා. ඉතින් මේ කොස්සේම හැදිලා තියෙනවා මේ පැත්තේ. හොඳට කොස්සේම තියෙනවා. ඩොංක ගස් නම් තියෙනවා තාම ගෙඩි නෑ හරියට. බලමු අප්පච්චි එනක. ඉතින් ඔයාලා ඔහොමම රැඳී ඉන්න. යාළුවනේ පේනවනේ. ඩොංක කඩන්න එන වත්තක යන්නේ. මේ තාම අර අපි ගියාට මේ ඩොංක ගැට තියෙන්නේ. මේක මේ ඩොංකා කියන જાති ඉදුණට පස්සේ හොඳ කහ පාට වෙනවා. ලස්සන කහ පාටක් එනවා. යාළුවනේ ඩොංකා මේ එක ගහක් තියෙනවා එන උසයි මේ. ඉත්තක් කඩන් වැටලා තියෙනවා මෙන්න මේක තමයි ඩොංකා කියන්නේ. මේ තියෙන මේ මෙයා කඩා ගන්නවා කඩනවා ඩොංකා මේ. අපේ වෙලාව හොඳයි මෙන්න. අපේ වෙලාව හොඳයි මේ. කවුරු හරි කඩලා තියෙනවා මේ ඩොංකා මේ. කපලා ඉති කපලා තියෙනවා. මේ ගයිස් මෙන්න මෙයා බරටම හොයනවා ඩොංකා තියනවද කියලා. මේ ගහ ගයිස් මේ තියෙන උඩම තියෙන ගහක් හොඳේ. මෙන්න මේ ගහ විතරයි අපිට හම්බුනේ. බලන්න පේනද මේ උඩ චූටියට කහ පාටට තියෙන්නේ මේ ඩොංකා ගෙඩි. ඉතින් මෙන්න මේමයි ඩොංකා ගෙඩිය කන්නේ මේක. මේ තියෙන මෙන්න මේ වගේ මේ පොලේ ගහලත් කන කොහොමද මකන්නේ මේක මෙන්න මේ විදියට මේ මැංගුස් වල තියෙන වගේ පොඩි මදයක් තියෙන මේ රහයිද චුට්ටක් මේ අර ඇඹුල් ගතයක් තියෙන තාම අර මේ හරියටම පැහිලා නැහැ කවුරු ඉති කැඩුවට හොඳට පැවුනට පස්සේ පිටිත් එක්ක අර පිටි ගතියක් තියෙනවා මාර පැණි රහ ඒවා තියෙනවා. දැන් මේකේ මේ කහ පාට ඩොංගා මේකේ රෝස පාටට වගේ එකකුත් තියෙනවා. ඒකත් හරිම රහයි. ඇඹුල් නැති ඒවාත් තියෙනවා. මේ අර ගහ උඩට නගින්න බෑ මේ ගොඩක් උසයි. ඉතින් ගයිස් ඔන්න ඔයාලට එනම් ඩොංකා කියන જાතියක් පෙන්නුවා. ඉතින් අපේ වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. මෙන්න ඩොංකා කාලා තියෙන කට්ටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අපේ වීඩියෝ බලනකොට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.